මේ සූදානම් වෙන්නේ හරි ලස්සන වැඩකට. හරි. අපි මේ බලන්න යන්නේ ග්ලූකෝස් පරීක්ෂණය. අපි මේ පරීක්ෂණයට කියනවා බෙනඩික් පරීක්ෂණය. එහෙනම් මම මෙතන ග්ලූකෝස් ද්‍රාවණයක් අරන් තියෙනවා. ඒ වගේම වයින් ස්ප්‍රිතු ලාම්පුව අරන් තියෙනවා. බෙනඩික් ද්‍රාවණය බලා ගන්න පාට නිල් පාටයි. එහෙනම් අපි බලමු මේ ග්ලූකෝස් පරීක්ෂණය කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි මේකට බෙනඩික් ද්‍රාවණයෙන් ටිකක් දාගෙන මේක අපි රත් කරගෙන යනවා. දැන් බලන්න මේ නිල් පාට වර්ණයට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරමු පරීක්ෂණය කරලා මොකද උනේ කියලා. මේ නිල් පාට ද්‍රාවණය අපි හොඳට රත් කරගන්නවා. බෙනඩික් ද්‍රාවණය. මම හිතන්නේ ඔයාලට දැම්ම පේනවා මේකේ පාට වෙනස් වෙන්න ගන්නවා. මම හිතන්නේ යටි කොටසෙන් පේනවාද නිල් පාට වර්ණය අස්සෙන් කහ පාට වර්ණය උඩට එනවා. ඒ වගේම කැකෑරුම් නලයක් අනිවාර්යයෙන්ම මේකට යොදා ගන්න. මොකද ඉහළ උෂ්ණත්වයකට මේක ඔරොත්තු දෙන්න ඕන නිසා. ඒ නිල් පාට වර්ණය අස්සෙන් කහ පාට වර්ණයක් එනවා. ඒ අතරින්ම මං හිතන්නේ ඔයාලට පැහැදිලිව පේනවා ඇති තැඹිලි පාට වර්ණය මතුවලා උඩට එන්න ගන්නවා. පැහැදිලිද? මේ වර්ණ විපර්යාස සියල්ලම සිදු වෙන්නේ ග්ලූකෝස් ද්‍රාවණය හමුවේ පමණයි. එහෙනම් මේ ග්ලූකෝස් ද්‍රාවණය බෙනඩික් හමුවේදී නිල් පාටට තිබිච්ච ද්‍රාවණය කහ පාට, ඊට පස්සේ තැඹිලි පාට. අර පේනවද යටි කොටසෙන් තැඹිලි පාට වර්ණය ඉහළට එන විදිය? අපි මෙතනදී හරිනම් වර්ණ ටික හරියට පේන්නේ නිල්, කොළ, කහ, තැඹිලි පාටින් පස්සේ ගඩොල් රතු වර්ණය. අපිට එක පාටම අර නිල් වර්ණයයි කොළ වර්ණයයි අතර වර්ණය අපිට පැහැදිලිව පේන්නේ නැති වුණා. කහ සහ තැඹිලි වර්ණය නම් බොහොම හොඳින්ම පේනවා. මම හිතන්නේ පැහැදිලි ඇතිමයි දරුවන්ට. දැන් නිල් පාට වර්ණයට මොකද උනේ? දැන් නිල් පාට වර්ණය සම්පූර්ණයෙන්ම නැහැ. නිල් පාට වර්ණය කොළ පාට වුණා, කොළ කහ වුණා. දැන් කහ මොන පාටද වෙලා තියෙන්නේ? තැඹිලි පාට වර්ණය අරගෙන තියෙනවා. බලමු ඊළඟ අදියරේදී මොකද වෙන්නේ කියලා. ජලය රත් වෙන බව හොඳටම පැහැදිලි. ඉහළින් ජල වාෂ්ප ටික පිට වෙනවා. තැඹිලි පාටවල වර්ණේ තද වර්ණයෙන් අර ගන්නවා. ද්‍රාවණය ග්ලූකෝස්ම නම් මේ බෙනඩික් හමුවේදී ග්ලූකෝස් ද්‍රාවණය නිල්, කොළ, කහ, තැඹිලි. දැන් මේ වෙනකොට තැඹිලි පාට වර්ණයෙන් එහා පැත්තට ගියපු ගඩොල් රතු පාට වර්ණය දැන් ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තටම ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. අපි මේ ද්‍රාවණය මෙහෙමම තිබුණොත් මේ තමයි අපේ ග්ලූකෝස් පරීක්ෂණය. ද්‍රාවණයේ නම බෙනඩික් පරීක්ෂණය. මම දන්නේ පැහැදිලි ඇති. සාමාන්‍යයෙන් ඔයාලා දැනගන්න අපේ මුත්‍රාවල සීනි රෝගීන් මුත්‍රාවල ග්ලූකෝස් තිබුණොත් ඒ කරන්නේ මේ කියන පරීක්ෂණයම තමයි මුත්‍රාවල ග්ලූකෝස් තියෙන බව හඳුන ගන්න. හොඳයි. මම හිතන්නේ ග්ලූකෝස් පරීක්ෂණය බොහොම සාර්ථකව පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මම හිතනවා.